ලෝකේ කවුරුවත් අපිරිසිදු නැහැ. හැමෝම පිරිසිදුයි මුලදී. ඊට පස්සේ මිනිස්සු මේ ලෝකෙට ඉපදිලා ළමා වයස, තරුණ වයස ගත කරනකොට තමයි ඒගොල්ලෝ අපිරිසිදු වෙන්නේ. එතකොට අපිට කරගන්න තියෙන්නේ අමුතුවෙන් පිරිසිදු වෙන එකක් නෙවෙයි. අපි අපිරිසිදු කරගත්ත ටික අපි පිරිසිදු කරගන්න ඕනේ. මිනිස්සු නාන්න යනවා. ඉස්සෙල්ලාම වතුර වලින් නානවා. ඊට පස්සේ සබන් ගන්නවා. ඊට පස්සේ කුණු වතුර වල ආයෙ නාලා පිරිසිදු වෙනවා. මට පේන්නේ නැහැ නාන කවුරුවත්. මට පේන්නේ මූලික පිරිසිදු බවට පත් වෙන්න වෑයම් කරන මිනිස්සු. කොබලන්න මම කියපු අදහස තේරිච්ච අය. ඒගොල්ලෝ මුලින් පිරිසිදු වෙලා හිටියා. පස්සේ ඒගොල්ලෝ නොයෙකුත් ක්‍රියාකාරකම් වල යෙදිච්ච නිසා ඒගොල්ලෝගේ ශරීරය දැන් කුණු ගෑවුණා. දැන් අපිරිසිදු වෙලා. දැන් ඒගොල්ලන්ට ඕන ආයේ මුල් පිරිසිදු බවට යන්න. මම දේශනා කරන්නේ මුල් පිරිසිදු බවට පත් වෙන මඟක්. ඒ මාර්ගය අවසන් වුණායින් පස්සේ, ඒ මාර්ගය ඉවර වුණායින් පස්සේ පිරිසිදු වෙච්ච කවුරුවත් නැහැ. අපිරිසිදු වෙච්ච කවුරුවකුත් නැහැ. මූලික පිරිසිදු බවට පත් වුණු පිරිසක් පමණක් සිටිනවා. ඒ මූලික පිරිසිදු බව තමයි නිවන. ඒක අමාරු නැහැ. කෙනෙක් ඉන්නවා ඔහුගේ සංසාරයට වැඩියෙන් බැඳිලා ජීවත් වෙනවා. දැන් මෙතනත් ඉන්නවා මේ අය. ඒගොල්ලෝ ළඟ පුරුදු වලට වැඩියෙන් බැඳිලා ඉන්නවා. ඒගොල්ලන්ගේ අනන්‍යතාවය, ප්‍රතිරූපය, පෞරුෂය නඩත්තු කරගන්න වැඩියෙන් බැඳිලා ඉන්නවා. ඒ පෞරුෂයට, ප්‍රතිරූපයට, අනන්‍යතාවයට ඒගොල්ලෝ ආදරය කරනවා. මං ආන්නේ ඒ මිනිහා පිරිසිදුද අපිරිසිදුද කියලා. කියන්න මට. ඔහු අපිරිසිදුයි. මක් නිසාද? ඔහුගේ අනන්‍යතාවයට, පෞරුෂයට, ප්‍රතිරූපයට ආදරය කරන නිසා. නඩත්තු කරන නිසා. රැකගෙන යන්න වෑයම් කරන නිසා ඔහු අපිරිසිදුයි. මේ හැමෝමත් අපිරිසිදු වෙන්න ප්‍රධාන කාරණය තමයි තමුන්ගේ ප්‍රතිරූපය නඩත්තු කරගන්න වෑයම් කරන එක. ඒක හරියට මේ වගේ. මෙතන කුරුඳු ගහක් තියෙනවා විශාල. අපි මෙතනින් මුලින්ම කුරුඳු ගහක් හිටවපු දවස ගැන කල්පනා කරමු. කුරුඳු ගහ හිටවන්න කලින් දවසේ අප මෙතන කිසිම සාත්තුවක්වත් නඩත්තුවක්වත් කළේ නැහැ. නිකන් තිබුණා. ඊට පස්සේ අපි මෙතන ගහක් හිටෙව්වා. අපිට හිටවපු දවසේ වතුර දාන්න වුණා. දිගටම. ඊට පස්සේ පොර දාන්න වුණා. ඒකේ අතුපතර වැඩි වෙනකොට ඒවා කපන්න සිද්ධ වුණා. මේක මේ ගානට ගේන්න සිද්ධ වුණා. මේක දිහා බලාගෙන කල්පනා කරනකොට මට තේරෙනවා මේක හිටවපු දවසේ ඉඳන් අපි මේක නඩත්තු කළා. මේක ආරක්ෂා කළා. මේක බලාගත්තා. ඒ කුරුඳු ගහ වගේමයි ඔබේ ජීවිතත්. ඉපදිච්ච දවසේ ඉඳන් තනියෙන් බැරි වුණාම තව කාගේ හරි සහයෝගය ඇතුව ඒ ආත්මය නඩත්තු කරන කාලයක්. දැන් අපි ඒක නඩත්තු කරගෙන ඇවිල්ලා. ඊට පස්සේ මම කියනවා ඔය නඩත්තු කිරින් අත්හැරලා දාන්න කියලා. ඔය කරන සාත්තු අත්හැරලා දාන්න කියලා. එතකොට ඒකට කැමති වෙනවද බය වෙනවද? ඒගොල්ලෝ බය වෙනවා. ඒගොල්ලෝ මෙහෙම කල්පනා කරනවා. නඩත්තු කරන්නේ අත්හැරලා දාන්න කිව්වා. සාත්තු කරන්නේ අත්හැරලා දාන්න කිව්වා. එතකොට අපිට මොකක් වේද? මුකුත් වෙන්නේ නැහැ. මුකුත් වෙනවා කියලා හිතන් ඉන්නවා. මේ කුරුඳු ගහ හිටවපු මුල් කාලේ අපි කල්පනා කළා මේකට සාත්තුන කළොත් මැරෙවි. මේක ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා ඒකට පොර දැම්මා. වතුර දැම්මා. අපිට එහෙම උගන්වලා තිබුණා.
මේ ගහ හිටෙව්වොත් මේකට මෙහෙම සලකන්න ඕන මේ දේවල් කරන්න ඕන කියලා. ඕනම කෙනෙක් ওই ටික දිගට කරන් යනකොට ඔක දිගට කරන්නේ නැහැ. ඔහුට ඒක එපා වෙනවා. දැන් මේ ගහට කවුරුවත් සාත්තු කරන්නේ නැහැ. මේ ගහට කවුරුවත් වතුර දාන්නෙත් නැහැ. කරන එකම දේ පොතු ගණ එකයි කොළ ගණ එකයි. ඒ වුණාට ගහ හොඳට තියෙනවා. අපි අර හිටවපු දවස් ඉඳලා වතුර දාගෙන පොර දාගෙන ආවනම් අපි මේ ගහ නිසා වෙහෙසට විඩාවටපත් වෙනවා. ඔබේ ආත්මයත් ඒ වගේ. මිනිස්සු පුදුමාකාර වෑයමක් දරනවා තමුන්ගේ ආත්මය නඩත්තු කරන්න. තමුන්ගේ ජීවිතය පවත්වගෙන යන්න. ඒ වෑයම නිසා ඔවුන් විඩාවටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙස ඒ විඩාව ඔවුන්ට දුක ඇති කරනවා. අප දේශනා කරනවා ඒ ආත්මීය විඩාවෙන් සදාකාලෙටම ගැලවෙන ප්‍රතිපත්ති මාර්ගය. ලෝකෙට සම්බුදුවරු පෙන්වන ප්‍රතිපත්ති මාර්ගයයි. ඒක ප්‍රඥාවෙන් ගවේෂණය කළ යුතු මාර්ගයක්. ප්‍රඥාවෙන් ගවේෂණය කළ යුතු මාර්ගයක්. ඒක මොඩකමින් ගවේෂණය කළ යුතු මාර්ගයක් නෙවෙයි. ප්‍රඥාව මුල් කරගෙන කළ යුතු ගවේෂණයක්. ප්‍රඥාව නැති කෙනෙකුට තමුන්ගේ ප්‍රතිරූපයෙන් අනන්‍යතාවයෙන් ගැලවෙන්න අවසර නැහැ. ඒක හරියට මේ වගේ. දැන් මේ සියලු දෙනා මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න අයට අනන්‍යතාවයක් ඩෙන්ටිටි කාඩ් එකක් තියෙනවා. ඒක තමයි ඔහුගේ අනන්‍යතාවය. ඒක නැති අය පිටිපස්සෙන් වාඩි වෙලා ඉන්නවා. ඒ වගේ මිනිස්සු තමුන්ගේ අනන්‍යතාවය ඇති කරගත්තාම ඒ අනන්‍යතාවය නිසා වරප්‍රසාද භුක්ති විඳිනවා. අනන්‍යතාවය නිසා වරප්‍රසාද භුක්ති විඳිනවා. කොබලන් අත උස්සන්න. අනන්‍යතාවය නිසා වරප්‍රසාද භුක්ති විඳින අය. අනන්‍යතාවය නිසා වරප්‍රසාද භුක්ති විඳින්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. ඔබේ අනන්‍යතාවයෙන් ඔබ ගැලවෙන්න කැමති නැහැ. මක් නිසාද? වරප්‍රසාද අහිමි වන නිසා. අන්න එතනින් අපි අවුල් වෙනවා. මේ සංසාර චක්‍රය සකස් කරලා තියෙන්නේ හරි වෙනස් විදියකට. ඒක කොච්චර වෙනස්ද කියනවා නම් ඒක සකස් කරලා තියෙන්නේ ඒකෙන් ලේසියෙන් පණින්න බැරි වෙන්න. ඒක හරියට මේ වගේ. ඔය කෑ ගහන ගිරවෙක් අල්ලලා මහා අඟලේ කම්බි වලින් කූඩුවක් හදලා ඒක දැම්මොත් ඒ ගිරවට නැවත පියඹා යනවා කියන එක සිහිනයක්. එය කිසි දවසක යථාර්ථයක් බවට පත් නොවන කාරණයක්. ඒ වගේ තමයි මේ සසරත්. මිනිස්සු සසරට දාලා හිර කරලා තියෙන්නේ. මිනිස්සුන්ට ගැලවෙන්න තහනම්. කාලයකට සැරයක් ඒ ගැලවීමේ පණිවිඩය සුභාරංචිය ඒ බුද්ධ වචනය දේව වාක්‍ය කාලයකට සැරයක් සබාදහම විශ්වය ඒ සාපලත් මිනිසුන් වෙනුවෙන් දිගහරිනවා. සාපලත් මිනිසුන් වෙනුවෙන් දිගහරින ඒ උතුම් ගැලවීමේ පණිවිඩය ශ්‍රවණය කරන මිනිස්සු, පිළිගන්න මිනිස්සු, අනුගත වෙන මිනිස්සු, දිවි දෙවෙනි කොට ඒ ආර්ය මාර්ගය වඩන මිනිස්සු සදාකාලික ආත්මීය සාපයෙන් නිදහස් වී සුන්දර වූ නිර්වාණ ධාතුව ස්පර්ශ කරනවා. ඒක ලෝකයේ කාලයකට සැරයක් යථාර්ථයක් වන සිහිනයක්. කාලයකට සැරයක් යථාර්ථයක් වන සිහිනයක්. සුභාරංචිය එළිවි අවසන්. කළ යුතු ඇත්තේ ඒ සුභාරංචියේ පරිදි ඔබ ගමන් කිරීමයි. අනන්‍යතාවය තුළ වරප්‍රසාද භුක්ති විඳින්නෙක් නොවන්න. මොකද්ද මං කිව්වේ? අනන්‍යතාවය තුළ වරප්‍රසාද භුක්ති විඳින්නෙක් නොවන්න. මක් නිසාද?
ඒ අනන්‍යතාවයෙන් ඔබට ගැලවෙන්න වරන් දෙන්නේ නැහැ අර වරප්‍රසාද ගොඩ. අපි නමක් හදා ගන්නවා. මම මේවා කියන්නේ අත්හදා බලලා මුල ඉඳලා පෞරුෂයක් ප්‍රතිරූපයක් හදා ගන්නවා. කීර්තියක් හදා ගන්නවා. මමත් කාලයක් ඒ පෞරුෂය ප්‍රතිරූපය කීර්තියක් හදාගෙන ජීවත් වුණා. මිනිස්සු හැමෝම මට ගෞරව කරන්න පටන් ගත්තා. සලකන්න පටන් ගත්තා. පුද පූජා පවත්වන්න පටන් ගත්තා. වන්දනා කරන්න පටන් ගත්තා. එතකොට මට කලක් යනකොට මේ හිතුණා මේකද ජීවිතේ? නමක් හදා ගන්නවා. ප්‍රතිරූපයක් හදා ගන්නවා. තමුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන වපසරියක් හදා ගන්නවා. ගිහියෙක් නම් රස්සාවක් හොයා ගන්නවා. හොඳට ජීවත් වෙන්න අවශ්‍ය කරන. පැවිද්දෙක් නම් දායකයෝ ටිකක් හදා ගන්නවා, නමක් හදා ගන්නවා, ප්‍රසිද්ධියක් හදාගෙන සමාජයේ වැජබෙනවා. මට මෙහෙම හිතුණා. මේ හදපු එක මම මුල දක්වාම හාරලා ගලවන්න ඕනේ. කිසි කෙනෙකුට එහෙම කවදාකවත් හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ වරප්‍රසාද භුක්ති විඳිනවානේ ප්‍රතිරූපය නිසා. ප්‍රතිරූපය නිසා වරප්‍රසාද භුක්ති විඳිනවා. මේ හැම කෙනෙක්ම. දැන් මේ අද යනවා ගෙදර තමුන්ගේ. ගෙදර යනකොටම වරප්‍රසාද තියෙනවා. ඉන්න කාමරේ තියෙනවා. ඒ බොන්න හදලා තියෙනවා. ඒ ඔය ප්‍රතිරූපයට. අද යන්න ගෙදර මූණ මාරු කරගෙන කිසිම වරප්‍රසාදයක් නැහැ. කිසිම වරප්‍රසාදයක් නැහැ. මම ඒ හදාගත්ත ප්‍රතිරූපය කඩාගෙන යටටම ගියා. යටටම ගියා. කිසිම ප්‍රතිරූපයක් නැති ස්වභාවය මම අත්විඳා. අපකීර්තිය නින්දාව සමව වින්දා. මං ඒක අත්විඳිනකොට මගේ සිත නිවනටපත් වුණා. මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ සියලු ප්‍රතිරූප කඩාගෙන ආයෙ මුලට යන්න මට හිතුනේ ඇයි? මට සුබදාම කිව්වා උඹ හොයන දේ ඔතන නැහැ. උඹ හොයන දේ තියෙන්නේ ඔය සියලු දේ කඩාගෙන ගිහිල්ලා ගියොත් ඒකේ පතුලෙම උඹට දෙන්න යන්න වෙනවා. උඹට යන්න නම් දායකයෝ, කීර්තිය, ප්‍රසිද්ධිය, ධනය මේ සියල්ල උඹට නැති කර ගන්න වෙනවා. මේකට කැමතිද? මම කිව්වා ඔව් කියලා. මොකද මට ඒ වෙනකොටත් ඒ සියල්ල කෙරෙහි තිබුණේ කලකිරීමක්. ඒ කලකිරීම නිර්මාණය වන්නේ ඒකාකාරී බව තුළ. කිසිවෙකුට නිර්වාණ ධාතුව ස්පර්ශ නොකරපු කිසිවෙකුට කලකිරීමකින් තොරව ජීවත් වෙන්න බෑ. ගිහියෝ කලකිරෙනවා රස්සාවල් කළා. පැවිද්දෝ කලකිරෙනවා පිණ්ඩපාතේ ගිහිල්ලා. ඔය දෙකම එකයි. මම කලකිරෙන්නේ නැහැ. මට කලකිරෙන්න කාරණයක් නැහැ. නඩත්තු කරන ප්‍රතිරූපයක් නැහැ. මං ඒ ටික කොහොම කඩාගෙන යටට ගියා. ඒ යටට ගිහිලා අනන්‍යතාවය සිඳ බිඳ හැරියා. ඒකට මට ගොඩාක් අය උදව් කළා. ඒකට උදව් කරනවා කියන්නේ ඒ ප්‍රතිරූපය කඩන්න වෑයම් කරන උතුමාට ඒ වික්‍රමයට කරන උදව්ව තමයි ඔහුට ගල් වලින් ගැසීම. ඔහුට පහර දීම. අන්න ඒක උදව්ව. මොකද කලින් ඔහු වන්දනා ලැබපු කෙනෙක්. වන්දනා ලැබපු කෙනෙකුට පහර දිය යුතුයි. පහර දුන් කෙනෙකුට වැඳිය යුතුයි. ඒ විට වික්‍රමය කරන්න පුළුවන්. ඒක වික්‍රමයක්. කවුරු හරි ඒ වික්‍රමය කළොත් ඔහු මහා වීරයෙක්. අපි මහා වීරයෙක් කියලා ගිහියෙකුට කවදාකවත් කියන්නේ නැහැ. අපි මහා වීරයෙක් කියන්නේ මුනිවරයෙකුට.
මහාවීරයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්නේ වික්‍රමය කරපු කෙනෙකුට. තමුන්ගේ අනන්‍යතාවය නිසා ඇති වුණ සියලු වරප්‍රසාද අහිමි කරගෙන නිර්වාණ ධාතුව සොයාගෙන ගිය උතුමෙකුට පමණයි මහාවීර කියන නම යොදන්නේ. වරප්‍රසාද අහිමි කරගෙන ඒව නැති කරගෙන නිවන සොයන් ගිය කෙනෙක්. මිනිස්සු සටනක් කරනවා තමුන් සන්තකේ වැඩි කරගන්න. මිනිස්සු සටනක් කරනවා ප්‍රතිරූපය මවා ගන්න. මිනිස්සු සටනක් කරනවා ජීවිතය රැකගන්න. ඒ සටන දකින මට හිතෙනවා මම සටන් කරන්න ඕන ප්‍රතිරූපය විනාශ කරගන්න. මම සටන් කරන්න ඕන සන්තකේ නැති කරගන්න. මම සටන් කරන්න ඕන ජීවිතය තුල එකතු කරගත්ත දේවල් බෙදා හැරීම සඳහා. මම ඒ කරන සටන පටිසෝතගාමී. එයයි මා පුරුදු කළ පටිසෝතගාමී ආර්ය මාර්ගය. මිනිස්සු කරන එක දිහා බලන් ඉඳලා ඒගොල්ලෝ සම්පත් එකතු කරන්න සටන් කරනවා. මම සම්පත් නැති කරගන්න සටන් කරනවා. ඒගොල්ලෝ තමන්ගේ අනන්‍යතාවය තියන අයත් එක්ක එකතු වෙලා ජීවත් වෙලා සතුට බෙදා ගන්න සටන් කරනවා. මම කිසිම නන්නාඳුනන මිනිස්සු අතර සතුට බෙදා ගන්නවා. හැමතිස්සෙම මිනිස්සු ජීවිතයට ලෞකික අරමුණක් දාගෙන ඒ ලෞකික අරමුණ වෙනුවෙන් ජීවත් වෙනවා. මම ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් ජීවත් වෙනවා. අපි දෙගොල්ලේ තියෙන ප්‍රශ්නය ඒ මම පෙන්වන ලෝකෝත්තර ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට ඔබේ ආත්ම ශක්තිය දුර්වල වීම පමණයි. එච්චරයි. වරප්‍රසාදවලට ඇලිලා ජීවත් වෙන්න එපා. වරප්‍රසාද පාවා දෙන්න. වරප්‍රසාද පාවා දෙන්න. කොහොමද වරප්‍රසාද පාවා දෙන්නේ? යමෙක් උඹට බඩගිනියු වෙලාවක උඹේ අතට ලැබුණු ආහාර ඉල්ලන්නේද? ඔහු කෙරෙහි භක්තියෙන්, ඔහු කෙරෙහි ශ්‍රද්ධාවෙන් එය කිසිවක් තබා නොගෙන දෙන්න. යමෙක් ඔබ සතු එකම වස්ත්‍රය ඉල්ලන්නේද? එවිට ඒ වස්ත්‍රය ගලවා දෙන්න. වරප්‍රසාද පාවා දෙන්න කැමැත්තක් නැති මිනිහෙක් විමුක්තියටපත් වෙන්නේ නැහැ. ඔබගේ බිරිඳ ඉල්ලුවොත් දෙන්න. ස්වාමියා ඉල්ලුවොත් ඉතා කැමැත්තෙන් දෙන්න. දරුවන් ඉල්ලුවොත් ඉතාම සන්තෝෂයෙන් පරිත්‍යාග කරන්න. කිසිවක් ගොඩ ගහගෙන ඉතුරු කරගෙන තියාගන්න එපා. අවසාන රාත්‍රිය අදද දන්නේ නැහැ. පස්සේ පසුතැවේවි. මට කන්නත් උනේ නැහැ. මට අඳින්නත් උනේ නැහැ. මං කළේ එකතු කරපු එක විතරයි කියලා. අනාගතය වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු එකතු කරනවා වර්තමානයේ කවුරුත් සන්තෝෂෙන් ඉන්නේ නැතුව. මම කියන්නේ පැත්ත කරනවා. ජීවිතය තුල සතුට පවතිනවා. සතුට තමයි අපව ජීවත් කරවන්නේ. ධනෙ නෙවෙයි. සතුට අපව ජීවත් කරවනවා. ඔයගොල්ලෝ ධනෙ ජීවත් කරවනවා. අපි දෙගොල්ලේ. අපි ලෝකෝත්තරයි, ඔයගොල්ලෝ ලෞකිකයි. ඒකයි ඒ. ඒගොල්ලෝ කැමති නැහැ අර භයානක දේවල් කරන්න. ඒගොල්ලෝ කැමති නැහැ තමන්ගේ අනන්‍යතාවය නැති කරගන්න. ඒගොල්ලෝ කැමති අනන්‍යතාවය හදාගන්න වරප්‍රසාද භුක්ති විඳින්න. මිනිස්සු අනන්‍යතාවයක් හදාගන්නේ වරප්‍රසාද වල තියෙන කෑදරකම නිසා. නැත්තම් කිසිම අනන්‍යතාවයක් ඕන වෙන්නේ නැහැ කාටවත්. කාමාශාව තියෙන, වෛරය තියෙන, ලෝභකම තියෙන මිනිස්සු හැමතිස්සෙම ප්‍රතිරූපයකට කෑදරකමින් ජීවත් වෙනවා. ඒ ප්‍රතිරූපයකට කෑදරකම තියෙන ඔහුට ඒ ප්‍රතිරූපය තුල හොඳ පැවැත්මක් හදාගන්න. නමුත් මමත් ඒ පැවැත්ම හදලා බැලුවා. ඒක විඩාබරයි. ඒක කිසි ගතයුත්තක් නැහැ. ඒක ඒකාකාරී. ඒ ජීවිතය. ඒක තුල සම්පත් තියෙන්න පුළුවන්, කීර්තිය තියෙන්න පුළුවන්, ප්‍රසිද්ධිය මේ සියල්ල තියෙවි. ඒ වුණාට ඒක ඒකාකාරී. ඒකාකාරී බව නිසා එතන මට වින්දනයක් තිබුණේ නැහැ. එතන වින්දනයක් නැහැ. ඊට පස්සේ මට හිතුණා ඒක පලාගෙන බහින්න ඕනේ යටට.
ඒක මොකද්ද තියෙන්නේ කියලා බලන්න. ඉවක් වගේ දැනුණා මම ඒක හොයාගෙන ගියා. ඒ තමයි නිවන. ඒ තමයි ඒ සුන්දර යථාර්ථය. හැබැයි එතන කඩාගෙන විනාශ කරගෙන ප්‍රතිරූප බිඳගෙන එනකොට ඒක සමාජය තුළ විශාල සමාජ විප්ලවයක්. මෙතෙක් කලක් නිර්මාණය කළා සම්මත කළා හදලා තිබිච්ච සියලු ප්‍රතිරූප බිඳගෙන කඩාගෙන යනකොට ඒක මුළු ලෝකෙටම විප්ලවයක්. ඒ විප්ලවයේ ලෝකෙට කාලයකට සැරයක් පහළ වෙනවා. ඒ විප්ලවයේ මුලින් කෙනෙක් කරලා සමාජයට ප්‍රතිඵලත් කියනවා. මම මෙහෙම එකක් කළා. මෙන්න ප්‍රතිඵල. ඒතර අනිත් මිනිස්සුත් කල්පනා කරනවා කවදාකවත් අහපු නැති කතාවක් කියනවා. අම්මා මුත්ත කාලේ මේ වගේ එකක් නම් ඇහුවේ නෑ. නිකමට මාත් හොරාට හරි මේක කරලා බලන්න ඕනේ. ඒත් හම්බ වෙන්නේ අර ප්‍රතිඵලෙමයි. හැබැයි කරන්න ගියාම ඔබ පරීක්ෂා කරනවා. ඔන්නතනයි තියෙන ප්‍රශ්නේ. පරීක්ෂාවෙන් පරද්දනවා. පරීක්ෂණයෙන් පරද්දනවා. පරීක්ෂණයෙන් පරද්දනවා කියන්නේ මොකද්ද? පරීක්ෂණයෙන් පරද්දනවා කියලා කියන්නේ විප්ලවය කරන්න මාර්ගය වඩන්න ඉඩ දීලා ඊට පස්සේ එයාගේ දුර්වලතාවයක් අල්ලගෙන දුර්වලතාවයට පුද්ගලයා බඳිනවා. කොබලන එක තේරිච්ච අය? මිනිස්සු හැමෝම තම තමන්ගේ දුර්වලතාවයන්ගෙන් වෙලී පවතිනවා. ඔවුන්ගේ අත් දුර්වලතාවයන්ගෙන් බැඳගෙන සිටින්නේ. ඔවුන්ගේ දෙපා දුර්වලතාවයන්ගෙන් බැඳගෙන සිටින්නේ. ඔවුන්ගේ කට ඇරලා දුර්වලතාවයන් ඔබලා තියෙන්නේ. ආත්මය ඉවරයි. ඒ ආත්මේ සාපේකට අහු වෙලා දුර්වලතාවයන්ගෙන් බැඳලා. දැන් මොකද මම මේකට කරන්නේ? මේ දුර්වලතාවයන් ටික මා සතුව පවතින්නේ මා ප්‍රතිරූපය කෙරෙහි බැඳීමක් පවතින නිසා. මේ සියලු දුර්වලතාවයන් මගේ ප්‍රතිරූපේ විශේෂයන්. මං හදාගත්ත පෞරුෂය ප්‍රතිරූපය තේජස නම කීර්තිය ඒ සියල්ලෙහි ප්‍රතිඵල තමයි අර දුර්වලතාවයන් ටික. දැන් මම මේ දුර්වලතාවයන්ගෙන් සදා කාලෙටම නිදහස් වී පරම විමුක්තියට පත්වෙන්න අවශ්‍යයි. පරම විමුක්තියට පත්වීම සඳහා මා මේ දුර්වලතාවයන් ඇනගසා දැමිය යුතුයි. දුර්වලතාවයන් ඇනගසන්නේ කෙසේද? ප්‍රතිරූපයට නොබැඳීමෙන්, අනන්‍යතාවයට නොබැඳීමෙන්, තමා කෙරෙහි නොබැඳී සිටීමෙන්, තමා කෙරෙහි නොබැඳී සිටීමෙන්, තමා කෙරෙහි නොබැඳී සිටින්න පුළුවන් නම් ඒ මනුෂ්‍යයා හරිම සෞම්‍යයි. හරියට පුරපසළොස්වක පෝයදාට රාත්‍රී අහසේ වලාකුළු නැති අහසක පායපු සඳක් වගේ. කවුද සඳක් වගේ පුරපසළොස්වක පෝදා අහසේ පායපු? ප්‍රතිරූපය නැති මිනිසා. කොබලන්න එක තේරෙන අය. ප්‍රතිරූපය නැති මිනිසා වලාකුළු නැති අහසක පුරපසළොස්වක පෝය දවසක පායපු සඳක් මෙන් සෞම්‍යයි. ඔහුගේ ප්‍රතිරූපය නිසා ඔහුට ඉතුරු වුණු කිසිම දුර්වලතාවයක් නැහැ. ඒ නිසා ඔහුට සංගවන්න දෙයක්වත් නැහැ. ඔහු නිදහසේ hina වෙනවා. ඔහු කතා කරනවා. ඔහුට රකින්න පෞරුෂයක් නැහැ. අභිමානයක් නැහැ. තේජසක් නැහැ. රටේ රජුත් දාමරිකයත් ඔහුගේ මිත්‍රයන්. ඔහු දෙගොල්ලෝ අතර වෙනසක් දකින්නේ නැහැ. සෞම්‍ය වූ මිනිසෙකු වන්න. සෞම්‍ය වූ මිනිසෙකු වන්න. ද සෞම්‍ය මිනිහෙක් වෙන්නේ කොහොමද? ප්‍රතිරූපය සිඳ බිඳ දමන්න.